අයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔගොල්ලන්ට චින්තාමණී කේශවර්ධන තෛලය නැවත ලැබෙන්නේ මෙන්න මේ අලුත් මුහුණුවරින්. මගේ අත්තම්මා මට රහසිගතව හිලින්න කියලා දුන්න තෛලය මම මේ වෙනකොට ඔයගොල්ලන්ට චින්තාමණී කේශවර්ධන තෛලය කියලා ලබා දෙන්න තියෙනවා. ඉතින් අපේ අත්තම්මලා ඉස්සර තෙල් හින්දේ නැති මුට්ටි වල ඒ වගේම තඹ පිත්තල හට්ටි වල තමයි තෙල් හින්දේ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා අපේ ඖෂධවල ගුණය ඒ විදිහටම රැක ගන්න ඕන නම් තඹ පිත්තල නැති හට්ටි තමයි භාවිතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඇලුමිනියම් භාජනවල අපි අත පේන්නේ නැති සුද්ධ දිවයින් අංශු තියෙනවා. ඉතින් විස බීජ තියෙනවා. ඉතින් ඒවා ඖෂධවලට එකතු වුනහම ඖෂධවල ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. දැන් අපි කිව්වොත් pH අගයට හානි වෙනවා. pH අගය ඉහළ යනවා විනාශ වෙන්නේ පිත්තල නැති තඹ බදුන් වල තෙල් හිඳපුවාම. ඉතින් අපි හොඳම දේ ලබා දෙන්න චින්තාමණී වේදාරණ නිෂ්පාදනය වලින් ඔයගොල්ලොන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මගේ චින්තාමණී කේශවර්ධන තෛලය ආලේපනය කරලා ඒකේ හොඳ ප්‍රතිඵල මා සමග බෙදාගත්ත ඔයගොල්ලොන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මගේ මේ රටේ තරුණ පිරිස මේ වෙනකොට අපේ මේ රටේ තියෙන ඖෂධවල තියෙන ගුණාත්මක භාවය දැනගෙන බොහෝ දෙනෙක් තමන්ගේ උත්සාහයෙන් හර්බල් නිෂ්පාදන වර්ග නිෂ්පාදනය කරන තෙල් වර්ග හෙලින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි. ඉතින් ඒගොල්ලොන්ට වැඩියෙන් හරියන්න ඕනේ උත්සාහවන්තකමට දියුණුවෙන් දියුණුවටම පත් වෙන ලැබෙනවා. ඉතින් ඕගොල්ලන්ට චින්තාමණී කේශවර්ධන තෛලය අපෙන් ලබා ගන්න පුළුවන්. නව මුහුණුවරකින් තමයි නැවත ඕගොල්ලෝගේ ගෙවල් වලට එන්නේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.